ආයිබෝවන් අද අපි කතා කරමුද අපේ ජීවිතවලට පොඩ්ඩක් හොරෙන්ම වගේ හානි කරන සමහර වෙලාවට අපි එච්චර ගණන් ගන්නේ නැති ඒත් බලපෑමක් තියෙන දේවල් ටිකක් ගැන. බුදුදහමේ මේවට කියන්නේ මලකඩ කියලා. ඒකේ මලකඩ 8ක් ගැනම තිබුණා. ඔව් ඒත් අද අපි අවධානය දෙන්නේ ධම්මපදයේ අර මල වග්ගයේ එන ගාථාවක තියෙන 4කට. මේක හරිම ප්‍රසිද්ධයි වගේම අපේ එදිනදා ජීවිතේට හරිම වැදගත්. අතෙම ඒක තේරුම් ගත්තම ගොඩක් දේවල් පැහැදිලි වෙනවා. එහෙනම් කියමු දේ ගාථාව. හරි. මෙන්න මේකයි ඒ ගාථාව. අසච්ඡාය මලා මන්තා අනුඨාන මලා ගරා මලං වන්නසකෝ සජ්ජ පමාදෝ රක්ඛතෝ මලම්. හරිම සරල වචන ටිකක් නේද? ඒත් ගැඹුරු අදහසක් තියෙනවා. ඔව් ජීවිතේ පැති 4ක දියුණුවට බාධා කරන මලකඩ 4ක් ගැන තමයි කියන්නේ. එහෙනම් අපි මේ පද ටික එකින් එක අරගෙන බලමු නේද? තේරුම අදාළ කතාවේම අර මූලාශ්‍රය ඇසුරෙන්. හොඳයි. පටන් ගමු පළවෙනි එකෙන් අසජ්ජාය මලාමන්තා. ඒ කිව්වේ ඉගෙන ගන්නේ නැති එක, ප්‍රගුණ කරන්නේ නැති එක, දැනුමේ මලකඩය කියන එක නේ. හරියටම හරි. දැනුම තිබුණට විතරක් බෑ කියන එක. ඒක නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ කියන එකද? ඔව්. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. මේ ගාතාව දේශනා කරන්නම හේතු වුණු කතාවක්. කියමු බලන්න. අර ලාලුදායි කියලා තෙරුන් වහන්සේ නමක් ගැන මූලාශ්‍රයේ ඒක විස්තර වෙනවා. ඒ කාලේ අග්‍ර ශ්‍රාවක වහන්සේලා එහෙම සැරියුත් මුගලන් හාමුදුරුවෝ එහෙම බණ කිව්වම දායකයෝ හරිම පැහැදෙන වේති නේද? ඔව් ගිහින් එහෙම හරිම ಗುಣ කියනවලු. ඉතින් මේක අහගෙන ඉන්න ලාලුදායි හාමුදුරන්ටත් හිතිලා මටත් බැරිය කියලා. ඔව් ඇයි මං ගැන කතා කරන්නේ නැත්තේ? මටත් පුළුවන් බණ කියන්න කියලා හිතලා උපාසකවරුන්ටත් කියලා. ඉතින් එයාටත් කැමති වෙන්නේ නැති? එයාලා හරිම සතුටු වෙලා අනේ හාමුදුරනේ එහෙනම් හෙට දානෙත් දීලා බණ ටිකක් අහගන්න ලෑස්ති කියලා ඔක්කොම ලෑස්ති කරලා. හරිම උනන්දුවෙන් පහුදා දානෙත් වළඳලා ඉවරලා ලාලුදාය හාමුදුරන්ව ගෞරවයෙන් අර ධර්මාසනයට වැඩම කරා. ඉතින් නැග්ගට පස්සේ අර එක බණපදයක්වත් මතකයට එන්නේ නෑලු. අපොයි. එතකොට ත්‍රිපිටකය හොඳට ඉගෙනගෙන තිබිලත්. අර නිතර මෙනෙහි කරලා සත්‍යායනා කරලා ඒ කියන්නේ නැවත නැවත කියලා පුරුදු කරලා නෑ. ඒ නිසා අමතක වෙලා. ඔව් අවශ්‍ය වෙලාවට ගන්න නෑ. හරිම අමාරු තත්ත්වයක් වෙන්නේ නැති දෙගොල්ලන්ටම. ඔව් පළවෙනි පාර බැරි වුණාම කියලා කමන්නේ දවල්ට කියන්නම් කියලා. දවල්ට බැරි වෙන්නේ නැති. දවල්ටත් බෑ රැයට කියන්නම්. රැයටත් බෑ මැදියම් රැය කියන්නම්. ඒත් බෑ. පස් වතාවක්ම බැරි වුණාලු. අන්තිමට දායකයෝත් කලකිරිලා හාමුදුරුවොත් ලැජ්ජ වෙලා. ඉතින් මේ කතාව බුදුහාමුදුරන්ට ආරංචි වුණාම උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි ලාලුදාය ඉගෙන ගත්තට සජ්ජායානා නොකල නිසා ප්‍රගුණ නොකල නිසා එරාගේ මන්ත්‍ර ඒ කියන්නේ දැනුම මල බැඳිලා කියලා. අන්න ඒක එනම් අසජ්ජාය මලා මන්තා කියන්නේ. ඔව්. නොහැදෑරීම නිතර පාවිච්චි නොකිරීම ප්‍රගුණ නොකිරීම දැනුමට මල කඩයක් වගේ. අර උපමාවකුත් කිව්ව නේද මූලාශ්‍රයේ ආයුධ ගැන. ඔව්. පාවිච්චි නොකරන ආයුධ එහෙම තියෙද්දි මල කඩ කනවනේ. පස්සේ වැඩක් ගන්න බෑ. ඒ වගේ තමයි දැනුමත්. හරියටම හරි. ඉගෙන ගත්ත දේ ඒක මූණ දැනුම වුණත් ශාස්ත්‍රීය දෙයක්, වෘත්තීය දෙයක්, ආධ්‍යාත්මික දෙයක් නිතර පාවිච්චි කළේ නැත්නම් අමතක වෙනවා, වැඩක් ගන්න බැරි වෙනවා. ඔව්. අද කාලේ විශේෂයෙන් නේද? තොරතුරු ගොඩයි. ඒත් ඇත්තටම පාවිච්චි කරන ජීවිතයට ගන්න දැනුම කොච්චරද? ඒක හිතන්න ඕන කාරණයක්. ඉතින් ඉගෙන ගන්නවා වගේම ඒක මෙනෙහි කරන එක ජීවිතයට ගලප ගන්න එක අත්‍යවශ්‍යයි. නැත්නම් නර ලාලුදායි හාමුදුරන්ට උනා වගේ තමයි. ඒ තමයි පළවෙනි මලකඩේ. හරිම ප්‍රායෝගිකයි. ඔව්. එතකොට දෙවෙනි එක අනුඨාන මලා ගරා. උත්සාහය, වීරිය, එහෙම නැත්නම් නඩත්තුව නැතිකම ගෙදරට මලකඩයක් කියන එක. මේකත් ඉතින් ඇහැට පේන දෙයක්. ඔව්. අනුඨානේ කියන්නේ උත්සාහයටනේ, කර්මාන්තයට. දැන් ගයක් ගත්තම නිකන්ම ලස්සනට තියෙන්නේ නෑ නේද? කොහෙත්ම නෑ. උත්සාහ කරන්න ඕනේ. අතු ගන්න ඕනේ, කුණු අයින් කරන්න ඕනේ, දූවිලි පිහින්න ඕනේ, මකුළු දැල් කඩන්න ඕනේ. එහෙම නොකරොත් ටික ටික ගේ ජරාවාස වෙනවා, අපිරිසිදු වෙනවා. ගේ ඇතුළ විතරක් නෙවෙයි, වටි පිටත් එහෙමයි නේද? වත්ත එහෙම. ඔව් වත්ත වල් වෙන්න නොදී තියාගන්න, කාණු සුද්ධ කරන්න, මේ හැම දෙයකම උත්සාහය ඕනේ. අර පොඩි අලුත් වැඩියාවක් ගැනත් කිව්ව නේද? ඔව් හිතන්නකෝ වහලෙන් පොඩ්ඩක් වතුර බේරිනවා කියලා. ඒක ඒ වෙලාවෙම හදාගන්න උත්සාහ කළේ නැත්තම් පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් මුළු වහලෙම දිරලා යන්න පුළුවන්. එතකොට කොච්චර වියදමක්ද? මුලින් පොඩි උත්සාහයකින් නවත්ත ගන්න තිබ්බා. ඒක ඇත්ත. ඉතින් අර මූලාශ්‍රය කියනවා වගේ උත්සාහය නැති තැන ගේ දොර දිරෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඒක ගේ ලස්සනට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න අයත් බලපානව නේද? මානසිකව එහෙම. අනිවාර්යෙන් අපිරිසිදු අවුල් පරිසරයක ඉන්නකොට ඊටට සතුටක් නැහෙනේ.
ඉතින් ගෙදරක මල කඩයක් තමයි උත්සාහය නැතිකම, අනුත්ථානය නැතිකම. මට හිතෙනවා මේ අනුත්ථානය කියන එක gedarata විතරක් නෙවෙයි වගේ. ඒ කියන්නේ අපේ සම්බන්ධකම්, මානසික සුවතාවය, වෘත්තීය දේවල් ඒවත් නඩත්තු කරන්න උත්සාහයෙන් පෝෂණය කරන්න ඕනේ නේද? නැත්නම් ඒවත් මලකඩකයි. ඒක බොහොම හොඳ නිරීක්ෂණයක්. ගාථාවේ කෙලින්ම කියන්නේ gedara ගැන උනාට අර මූලධර්මය උත්සාහය නැතුව දේවල් පිරිහෙනව කියන එක. හඳ දෙයටම අදාළයි වගේ. ඔව් ජීවිතේ ගොඩක් පැතිවලට අදාළ කරගන්න පුළුවන්. උත්සාහය කියන්නේ තියෙන දේ රැකගන්න වගේම දියුණු කරගන්නත් ඕනේ. හරිම පැහැදිලි. එහෙනම් තුන්වෙනි එකට යමු. මලං වන්නස්ස කොසජ්ජං. කම්මැලිකම. ඔව් කම්මැලිකම. ශරීර වර්ණය නැත්නම් ලස්සනේ මලකඩයයි. වන්නේ කිව්වේ මෙතන බාහිර පෙනුමටමද? ගොඩක් දුරට බාහිර පෙනුම තමයි. ශාරීරියේ පැහැය ලස්සන ප්‍රියමනාප බව. කුසජ්ජං කියන්නේ කම්මැලිකමට කුසීතකමට. ඉතින් කොහොමද කම්මැලිකම පෙනුමට මලකඩයක් වෙන්නේ? කම්මැලි කෙනා තමන් ගැන බලන්නේ නෑනේ. හරියට නාගන්නේ නෑ, ඇඟ හොදන්නේ නෑ. පිරිසිදු ඇඳුම් මදින්නෙත් නැතුව ඇති. ඔව්. දත් මදින්නේ නෑ, නියපොතු කපල්ලේ නෑ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඇඟ අපිරිසිදු වෙනවා, ගඳ ගහන්න පුළුවන්, ලෙඩ හැදෙන්න පුළුවන්. අනිත් අයටත් අප්‍රසන්නයි. අන්න ඒක තමයි. අනිත් අය අතරේ අප්‍රිය වෙනවා. ඒකයි කම්මැලිකම වර්ණේ මලකඩයක් කියන්නේ. ඒ සනීප ආරක්ෂාව පැත්ත ඊට අමතරව අර කම්මැලිකම නිසා ඇඟට ව්‍යායාමයක් නැති වෙන එක එහෙම ඒවත් බලපානවද? අනිවාර්යෙන්ම කම්මැලිකම කියන්නේ මිනිසියෙක්ගේ හැම දියුණුවකටම තියෙන ලොකුම බාධාවක්. ශාරීරිකව වගේම මානසිකවත්. මූලාශ්‍රය කියනවා පොඩි කාලේ ඉඳලම දරුවන්ට අර කම්මැලිකම අතාරින්න උනන්දුවෙන් වැඩ කරන්න, උදේම නැගිටින්න, තමන්ගේ වැඩ තමන් කරගන්න පුරුදු කරන්න ඕනේ කියන. ඔව් ඒක හරිම වැදගත්. කුසීතකම අතෑරලා වීරිය වඩන එක බුදුදහමේ ගොඩක් අගය කරනවා. ඒකත් එදිනෙදා ජීවිතේට හරිම වැදගත් උපදෙසක්. හරි. එනම් හතරවෙනි එක. පමාදෝ රක්කතෝ මලං. ප්‍රමාදය නොසැලකිල්ල ආරක්ෂා කරන්නාගේ හෝ ආරක්ෂා කරන දෙහි මලකඩයයි. රක්කතෝ කිව්වේ රක්කතෝ කියන එකට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි ආරක්ෂා කරන කෙනා. මුරකරු, භාරකරු වගේ. අනෙක තමයි ආරක්ෂා කරන්න ඕනේ දේ. වස්තුව, දීපල වගේ. හරි. පමාදෝ කියන්නේ නොසලකිල්ලට. ඔව් ප්‍රමාදයට. නොසලකිලිමත්කම, සිහියේ නැතිකම, අවධානය නැතිකම. ඉතින් Taman බහරේ තියෙන දෙයක් ගැන හරි තමන්ගේ දෙයක් ගැන හරි නොසලකිලිමත් වුණොත් ඒක නැති වෙන්න විනාශ වෙන්න පුරුනම්. හරියටම හරි. උදාහරණයක් කිව්වොත් අර මහන්සියෙන් හම්බ කරපු සල්ලි බඩු ඔව් ඒවා හරියට ආරක්ෂිත තැනක තිබ්බේ නැත්තම් ගෙදර දොර ජනෙල් වහන්නේ නැතුව ගියොත් හොරුන්ට ලේසි. එහෙම නැත්නම් අර කුඹුරු වැඩ කරන උපකරණ අස්වැන්න වගේ දේවල් අවුවේ වැස්සේ තිබ්බොත් දිරනවා සත්තු කනවා. ඔව් විනාශ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ ප්‍රමාදය නිසා. තමගේ ශරීරය ගැනත් එහෙම නේද? අනිවාර්යෙන් පාරේ යඩකොට වුණත් සිහියෙන් අවධානයෙන් ගියේ නැත්තම් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. වැඩක් කරනකොට වුණත් එහෙමයි. අවධානය දුන්නේ නැත්තම් අතපය කපා ගන්න, තුවාල කරගන්න පුරුවන්. මේ ඔක්කොම ප්‍රමාදයේ ප්‍රතිඵල. ඒටයි බුදුදහමේ අර අප්‍රමාදය ගැන එච්චර කියන්නේ නේද? හරියටම හරි. ප්‍රමාදයට විරුද්ධ එකනේ අප්‍රමාදය. සිහියෙන් අවධානයෙන් උනන්දුවෙන් ඉන්න එක. ධම්මපදයේම තියෙනවනේ අර. ඔව්. අප්‍රමාදෝ අමතපදං, පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදය නිවනට පාරයි, ප්‍රමාදය මරණයට පාරයි. ඔව්. අර මූලාශ්‍රයේ තව කියනවා මාරයා. ඒ කියන්නේ පවිටු දේවල් නිතරම බවන්නේ අපිව ප්‍රමාදයට පත් කරන්නලු. හොඳ දේවල් වලින් අයින් කරවන්න. ඒ කියන්නේ පින්දහම් කරන එක කල් දාන්න හිටනවා වගේ. ඒකත් ප්‍රමාදයක් තමයි. ඉතින් අප්‍රමාදයේ කියන එක ගිහි පැවිදි කාටත් ඕනේ. ගිහියෙක් නම් තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න, පවුල රැකගන්න, වස්තුව රැකගන්න අප්‍රමාදී වෙන්න ඕනේ. පැවිදි කෙනෙක් නම් ශීලය රැකගන්න, භාවනා කරන්න, ධර්මය ප්‍රගුණ කරන්න. මේ හැම දෙයකම අප්‍රමාදී ඕනේ. ප්‍රමාදය කියන්නේ ඒ හැම දෙයකම දියුණුවට තියෙන මලකඩයක්. එතකොට අපි මේ කතා කරපු මලකඩ හතරම අසජ්ජාය, අනුත්ථාන, කුසජ්ජං, පමාදෝ මේවා එකකට එකක් සම්බන්ධයි වගේ නේද? ඔව් හොඳට බැලුවොත් සම්බන්ධයක් තියෙනවා. දැන් කම්මැලි කෙනා කුසජ්ජං එයා උත්සාහවන්ත වෙන්නෙත් නේද? අනුත්ථාන. බොහෝ දුරට එහෙමයි. එයා නොසලකිලිමත් වෙන තිඩ වෙඩි. පමාදෝ. ඒක ඇත්ත. ඉතින් මේවා එකිනෙක පෝෂණය කරන දේවල් වෙන්නත් පුළුවන්. පොදුවේ ගත්තම මේ හතරම අපේ ලෞකික ජීවිතයට වගේම ආධ්‍යාත්මික පැත්තටත් බාධාවක්. ඔව් ලොකු බාධාවක්.
මූලාශ්‍රය මතක් කරන වාර ජීවිතේ අනිත්‍ය බව. ඕ මරණය ලෙඩ දුක වයස බලන්නේ නෑනේ. ඕන කෙනෙක්ට ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් අර මම තවම පොඩි පස්සේ බලමු කියලා කල් දාන්න හොඳ නෑ කියන එක නේද? හරියටම ප්‍රමාද වෙන්න හොඳ නෑ. මේ මලකඩ තමන්ගාව තියනවද කියලා බලලා ඒවා අයින් කරගන්න උත්සාහ කරන්න ඕනේ. කුසල් දාම් කරන්ද හොඳ දේවල් කරන්ද කල් දාන්න එපා කියන එක. ඔව් ඒ උත්සාහය ඒ අප්‍රමාදී බව ඒක තමයි අර මුලිකම මලකඩේ වෙන අවිද්‍යාව දුරු කරලා ජීවිතේ ඇත්ත තේරුම් ගන්න. ඔව් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවනින් සැනසෙන්න පාර කියලා අන්තිමක කියනවා. එසේනම් අද අපි කතා කළේ හරිම ප්‍රායෝගික අපේ එදිනදා ජීවිතයට කෙලින්ම බලපාන මලකඩ 4ක් ගැන. දැනුම ප්‍රගුණ නොකිරීම දැනුමට මලකඩයක්. උත්සාහය නැතිකම gedරට මලකඩයක්. කම්මැල්ලකම ඇඟට වැඩට මලකඩයක්. ප්‍රමාදය ආරක්ෂාවට සිහියට මලකඩයක්. ඔව්. මේ කතාව අහගෙන ඉන්න අයටත් හිතෙන්නේ නැති තමන්ගේ ජීවිතයේ මේවා කොහොමද බලපාන්නේ තමන් ගාව මේ මලකඩ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඇත්තම ඒක තමයි අරමුණත් අර මූලාශ්‍රය අන්තිමට ප්‍රාර්ථනා කරනවා වගේ මේ ධර්මයේ තේරුම අරන් නිවන් දකින්න ලැබේවා කියලා. ඒ අදහසත් එක්කම මට තව පොඩි දෙයක් එකතු කරන්න හේතුණා මේ කතාව අවසන් කරන්න. කියන්න බලන්න. අපි මේ කතා කළේ ටිකක් පැහැදිලිව පේන බාහිර දේවල් එක්ක සම්බන්ධ මලකඩ 4ක් නේ. ඔව්. මීට අමතරව අපි හිත ඇතුලේ අපේ මානසිකත්වයේ තියෙන ඒත් අපි එච්චර ගණන් ගන්නේ නැති සමහර වෙලා අඳුර ගන්නත් අමාරු තව සියුම් මලකඩ තියෙන බැරිද? ඒ කියුමේ? අර තමන්ගේ මතයේම හිර වෙලා ඉන්න එක අනුන් කියන දේ අහන්නෙම නැති එක අගතියෙන් බලන එක නැත්නම් අනවශ්‍ය විදියට අනිත් අයව මනින එක. ඒ වගේ දේවලුත් අපේ දියුණුවට අවබෝධයට බාධා කරනව නේද? ඕ නේද? ඒවත් යම් විදියක මලකඩ වෙන්න පුළුවන්. අපි එච්චර හිතන්නේ නැති ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනෝ. ඒකන නැත්තරම හිතන්න වටින කාරණයක්. බොහොමත්ම ස්තුතියි අද මේ වටිනා කාරණු බෙදාගත්තට මේ ගැඹුරු විමසුමට එකතු වුණාට. ඔබටත් එසේමයි.